මම කාලෙකට ඉස්සෙල්ලා මේකත් මේ මහාචාර්ය සුනිලාරත්න තමයි ලියලා දුන්නේ. ගීයක් ගායනා කළා මේ දරුවෝ ගැන. ඒ කියන්නේ ඇත්තට මේ ගීය මම මේ කොටසක් කියන්න හදන්නේ දෙමෝපියන් ඔබට. මොකද අපි ඇත්තටම බොහෝ පිටරට ගිය අවස්ථාවලදී අපිට හුඟක් දුක් දේවල් හිතිලා අපි නැවත අපේ රටට ගිය අවස්ථා තියෙනවා. කාරණාවක් තමයි දරුවෝ පුංචි දරුවෝ දෙමව්පියෝ නිසා ඒගොල්ලෝ ඒ රටවල් වල කූඩු වෙනවා. එතකොට ඒ අයට භාෂාවක් නැහැ. අපේ මාතෘ භාෂාව. මේ භාෂාව නැති වුණොත් ඒ පුංචි පැටව් අපේ රටට ආවම ඒක ආච්චිලා සීලා නැන්දලා මාමලා එක්ක කතා කරන්න බැරුව යනවා. ඒගොල්ලන්ගේ සංනිවේදනය නැතුව යනවා. ඒගොල්ලන්ගේ කතන්දරයක් අහන්න බැරුව යනවා. ඒ විතරක් නෙමෙයි අපේ රට හීන වෙනවා. අපිට විතරයි ඔක සිද්ධ වෙලා තියෙන්නේ. දැන් හුඟා දෙමව්පියෝ මේ අමරණපෙන්න එපා කිව්වට හුඟා දෙමව්පියෝ ආසයි කියන්නේ අපේ ළමයා සිංහල බෑ කියන්නේ. ඒක තමයි කාරණාව ඇත්ත. ඒ නිසා කරුණාවෙන් මම කියන්නේ ඔයගොල්ලෝ ගෙදරදී දරුවාට එක්ක කතා කරන සිංහලෙන් දරුවා එක්ක සංනිවේදනය කරන්න අපේ භාෂාවෙන් අපේ මාතෘ භාෂාව. මේ භාෂාවත් එක්ක අපි අපේ ජීවිතයේ උරුමේ තියෙනවා. ඒ නිසා මේ ගීය දරුවන් මුල් කරගෙනයි මම කිව්වේ සරුංගලයක් මුල් කරගෙන වෙන අභාග්‍ය මේ කොටසයි මම කියන්නේ මේක ළමයින්ට කියන්නේ මේක දෙමව්පියන්ට කියන්නේ. ඒ නිසා ඔබ මේක අහන්න පොඩ්ඩක්. Sarung